ආයු බොහෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වෙලා කොලෙත් එක්ක එකතු වෙලා ඉන්නේ. මල්වර වීම සම්බන්ධයෙන් අපි ගෙනෙන වීඩියෝ මාලාවේ අවසාන වීඩියෝව දින 7ට එන. කියන්නේ ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා කියන දින පිළිබඳව මල්වර වීම සිදු වුණොත් සිදුවෙන ගුණාංග පිළිබඳව අපි කතා කරා. අද කතා කරන්නේ සිකුරාදා දිනේ මල්වර වුණොත් පිළිටන ගුණාංග මොනවද? යම් අපල උපද්‍රවයක් වෙනවද කියන කාරණය පිළිබඳව. පළතුරු එහෙම නැත්නම් ගෙඩි වර්ග එහෙමත් නැත්නම් ධාන්‍ය වර්ග අමු කොළ වර්ග මේවා අත ගන්නකොට ඒවා අල්ලගෙන ඉන්නකොට මල්වර වුණොත් වැඩි හිටි වුණොත් ඔසබ් දිනේ ආරම්භ වුණොත් එහෙම නැත්නම් මේ වර්ග කෑවට පස්සේ පළතුරු එහෙම නැත්නම් මොන හරි ගෙඩි වර්ගයක් ධාන්‍ය වර්ගයක් අමු කොළ වර්ගයක් මේවා කෑවට පස්සේ මල්වර වුණොත් වැඩි හිටි බවට පත් වුණොත් ඒ වගේම අම්මත් එක්ක දර ගේන්න යනකොට නැත්නම් දර ගේන්න යන්න හිතාගෙන ඉන්න විට එහෙම නැත්නම් පොඩි ගමනක් යන අවස්ථාවේදී මල්වර වුණොත් වැඩි හිටි වුණොත් එහෙම නැත්නම් ඔසබ් දිනේ ආරම්භ වුණොත් ළඟ නෑ ගෙදරකට යනකොට හිතවත් අය කෙනෙක්ගේ ගෙදරකට යනකොට වැඩි හිටි බවට පත් වුණොත් ලොකු ළමයෙක් බවට පත් වුණොත් මේ අවස්ථාවේදී සමහරලාට වැඩි හිටි කෙනෙක් ළඟ ඉන්නට පුළුවන්. ඒ වගේම බරක් උස්සන අවස්ථාවේදී ලොකු ළමයෙක් බවට පත් වුණොත් ඒ වගේම ගල් පස් වැලි වගේ දෙයක් අතගගා ඉන්නකොට මල්වර වුණොත් අම්මා හරි තාත්තා හරි ගෙදර නැති වෙලාවක වැඩි හිටි බවට පත් වුණොත් ලොකු ළමයෙක් වුණොත් යම් වැඩ කටයුත්තක යෙදී සිටින අවස්ථාවේදී මල්වර වුණොත් පවුලේ ගැහැණු ළමයා වැඩිමහල් ළමයා බාල ළමයා වෙන්නට පුළුවන්. වැඩි වාසනාවන්තයක් වෙන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ලැබෙනවා. ඉක්මනින් තරහා යන කෙනෙක් අනුන්ගේ සතුටට නෙවෙයි තමන්ගේ සතුටට අනුව කටයුතු කිරීමට කැමති කෙනෙක් ඉක්මනින්ම ඇඳුම් කිරිටි කරගන්නවා. මෙයා ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා. ටිකක් කම්මැලි තැනැත්තියක්. විවාහය ටිකක් ප්‍රමාදයි. සාමාන්‍ය විවාහයක් සිදු වෙන්න පුළුවන්. පවුලේ ඥාතීන්ට අපලයි. ඉතින් මෙන්න මේ කාරණා සෙනසුරාදා දිනේ මල්වර වුණොත් වැඩි හිටි බවට පත් වුණොත් ඔසබ් දිනේ ආරම්භ වුණොත් ඉහත කියන කාරණාත් එක්ක සම්බන්ධ වෙලා මල්වර වීම සිදු වුණොත් මේ වගේ ගුණාංග තමයි ඒ දැරිවියට පිහිටන බව පුරාණ පොත්පත්වල සඳහන් වෙන්නේ. මේ අපේ මල්වර වීම සම්බන්ධයෙන් සතියේ දිනවල ගෙන එන අවසාන වීඩියෝ. ඒ කියන්නේ ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා යන දිනවල සතියේ දින ටික මේන් ඉවර වෙනවා. නමුත් මල්වර වීම සම්බන්ධයෙන් තවත් බොහෝ කාරණා තිබෙනවා. මල්වර වූ ස්ථානය අනුව වෙනම පලාපල තියෙනවා. ඒ වගේම චන්ද්‍ර මාසය අනුව තියෙනවා. ඊළඟට වස්ත්‍ර
අනුව තියෙනවා, ලග්න අනුව තියෙනවා, තිථි අනුව තියෙනවා, නැකැත් අනුව තියෙනවා. මේ විදිහට මල් වර්ගය සම්බන්ධයෙන් තවත් ගොඩාක් කාරණා තිබෙනවා. ඉතින් මේ කාරණාත් අපි ඉදිරියේදී කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබට යම් නස්සස්ත්‍රය සම්බන්ධ වේ යම් දෙයක් දැනගන්න අවශ්‍ය නම් වෙලා කොලේ අමතන්න.